IELTS වල ලෙක්චර්ස් කරනවාද? ඔව් IELTS වල ලෙක්චර්ස් නෙමෙයි IELTS වලට ප්‍රිපරේෂන් කෝස් එකක් තමයි තියෙන්නේ. ඇත්තටම එක්සෑම් එකට යන්න කලින් වැදගත්ම දේ තමයි ඔයාලට තියෙන ෆෝර් ස්කිල්ස් වලින් ඔයාලට තියෙන රේට් එක කොයි විදිහටද කියන එක කලින් තමන්ම නිශ්චය කරගන්න එක. ඒ නිසා ඔයාලට කැමති තරම් මොක් ටෙස්ට් ප්‍රමාණයක් තියෙන කාලය අනුව අපිට arrange කරලා දෙන්න පුළුවන්. ඒකට ඔයාලට මූලික දැනුමක් නැත්නම් අපිට මූලික දැනුම සම්පූර්ණ කරගන්න පුළුවන් අපේ පාඨමාලාවන්ගේ. ඒ වගේම තමයි PT එක්සෑම් එකට ඔයාලා ඇප්ලයි කරනවා නම් ඒත් එහෙමයි. IELTS ජෙනරල් ඇකඩමික් දෙකටම අපි ස්ටුඩන්ට්ස්ලා පුහුණු කරනවා මාවතකම ඉංග්‍රීසි කමියුනිටි ශ්‍රී ලංකා එක. හොඳම දේ කොච්චර කාලයකට කලින් පටන් ගන්නවද? මෙහෙමයි IELTS එක්සෑම් එකට සතියක් තියලා අපි ප්‍රිපරේෂන් කෝසස් වලට ගොඩක් වෙලාවට ඇවිල්ලා අහනවා සර් අපිට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මම කියන්නේ පුළුවන් තරම් කලින් පටන් අරගන්න එක තමයි හොඳම දේ. කියන්නේ ඔයාලා එක්සෑම් එක අරගන්න හිතාගෙන ඉන්නේ ලබන මාසේ නම් දැම්ම ඉඳලා මේකට පුහුණු වෙන පටන් අරගන්න. IELTS වල දැන් එක්සෑම් එක පැවැත්වෙන්නේ paper based නෙවෙයි. ඒක පැවැත්වෙන්නේ computer based. ඉතින් ඒ නිසා පුළුවන් තරම් කලින් පටන් අරගන්න. ඔයාලට දැම්මම ඇවිල්ලා ඔයාලගේ නම රෙජිස්ටර් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි හැකියතාක් මොක් ටෙස්ට් ලබා ගැනීම තියෙන හැකියාව. මේ සම්බන්ධයෙන් වැඩිපුර දැනුවත් වෙන අපේ IELTS කරලා මේ වෙනකොට පිටරටවල ඉන්න සහ IELTS කරලා මේනකොට සමත් වෙලා ඉන්න අනිත් ළමයින්ගෙන් අහලා බලන්න මේ ගැන.